අද අරගෙන ආවලා මග බලාගෙන හිටුව ඇවිට Fire and Ash movie එක. මුක මෙහෙම බලනකොට වඩා හොඳ full movie එක බලන එක. වට වෙලා නැත්නම් මේක බලන්න. මුක පටන් ගනිද්දී පෙන්නන්නේ නෙටේම් සහ ලොෙක් මකුරු පිට නැගලා පියාසර කරන විදිය. මේ දෙන්න අහස පුරා මේ විදිහට පියාවනවා. ටික වෙලාවකට පස්සේ මෙයාට මාන්තය ඇදිලා තැනක නතර කරනවා. මේලා නෙටේම් මහනවා මන් මරුනේ කොහොමද කියලා. ලොෙක් කියනවා අපි ස්පයිඩර් බේරගන්න මිනිස් නැව් වලට ගියපු වෙලාවට වෙඩි වදුනා කියලා. ලොෙක් කියනවා ඒකට මට සමා වෙන්න කියලා. නෙටේම් නම් කියන්නේ ඒක වගේ වැරද්දක් නෙවෙයි සහෝදරය කියලා. ඊට පස්සේ මෙයාලා සමු ගන්නවා. ලොෙක් නෙටේම් එක්ක සම්මතලා ඉන්නේ ආත්මකාරා. එයා නෙටේම්ගේ මතකයේ තියෙන ආත්මකයෙන් ඉවත් වෙනවා. මේ අතර ස්පයිඩි කිරි සමග පීනන ගමන් ඉන්නේ. ස්පයිඩි කියනවා මටත් මේ වගේ කොණ්ඩයක් තිබුණා කියලා. ස්පයිඩි කියන්නේ කැප්ටන් කොහරිජ්ගේ පුතා. නමුත් එයා ජීවත් වෙන්නේ පැන්ඩෝරා වල නාවි පවුලත් එක්ක. ස්පයිඩි දිගටම මේ ගහලෝකේ ජීවත් වෙන්න ඕන නම් මේ මාස් එක දිගටම දාගෙන ඉන්න වෙනවා. එයා මේ වෙලාවේ බොරුවට උස්ම ගන්න බෑ වගේ රංගපානවා. අපිට පෙන්නනවා නේට්‍රව. එයා නෙටේම් නැතිනු නිසා මාරම දුකකින් ඉන්නේ. ජේක් සටනේ දිතුරුන වෙපන් මූදයට වෙන ගමන් ඉන්නේ. ජේක් උදවට තව දෙන්නෙකුත් ඉන්නවා. ඒ ලොවෙක්සා කිරි. ජේක් මේ ආයුධ නාවික ජනතාවට දෙන්න අරන් යනවා. නමුත් නාවික ප්‍රධානිගේ බිරිඳ රොනාල්ඩ් නම් මේවට කැමති වෙන්නේ නැහැ. ස්පයිඩි හැමෝටම කියලා දෙනවා මේවා පාවිච්චි කරන විදිය. නාවික ප්‍රධානියා ටොනහාරි නම් කියන්නේ අපි මෙච්චර යුද්ධ දින ඔය ආයුධ මොනවත්ම නැතුව කියලා. නමුත් ජේක් නම් කියන්නේ අපිට මේවා ගොඩක් උපකාරී වෙයි කියලා. ටොනහාරි කියන්නේ අපි යක්ෂයන්ගේ නැව් බලවා වෙන සමත් උනේ අපේම ආයුධ වලින් කියලා. නමුත් ජේක් නම් කියන්නේ ඒකුනේ අපේ වාසනාවට කියලා. මෙලා ටොනහාරි කියනවා තොරුක් මත්තෝ කියලා. ඊට පස්සේ එයා එතනින් යනවා. මේ අතර කොහාරිත් ජේකෝ වෙන මිෂන් එකක් කරන ගමන් ඉන්නේ. එයාලා කට්ටිය නැව් විනාශ වුණ තැන ජේකෝ හොයනවා. මෙයාලා හිතන්නේ යුද්ධෙදි ජේක් මැරෙන්නේ නැති කියලා. ඔන්න ඊළඟට ලොෙක් නෙටේම්ගේ දුන්න නේටට හොරෙන් වල දාන්න තමයි හදන්නේ. කොහොනමුත් ජේක් තවත් යුද්ධෙට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. එයා ආයුධයක් හදලා නේටටත් දෙනවා. නමුත් නේට නම් මේවට කැමති වෙන්නේ නැහැ. එයා නෙටේම් නැතිව නිසා මාරම් දුකකින් ඉන්නේ. ජේක් කියනවා අපි දැන් නෙටේම අමතක කරමු කියලාත් ආයෙ කවදත් එන්නේ නැහැ කියලාත් කියනවා. ජේක් කහනවා මට දැන් පැනලා යන්නත් බෑ සටන් කරන්නත් බෑ. මම දැන් මොකද කරන්න කියලා. නේට කියනවා අපි දැන් ඉන්නේ පුරුදුසන නෙවෙයි. අපිට කැලයක් නැහැ දන්නයි නැහැ කියලා කියනවා. ජේක් නම් කියන්නේ අපිට අපේ පවුලේ ඉන්නවාට මම ඉන්නවා කියලා. කොහොම නමුත් ලොෙක් සහ ස්පයිඩි මූදේ ඉන්න සත්තු එක සෙල්ලම් කරනවා. ඒ දෙන්න නම් ඉන්නේ මාරම සතුටකින්. එදා රෑ කට්ටිය නිදාගෙන ඉන්නකොට එකපාරටම ස්පයිඩිගේ මාස්ක් එකේ ඔක්සිජන් ඉවර වෙනවා. ඒ නිසා එයාට උස්ම ගන්න බැරි වෙනවා. මේක යන අනිත් කට්ටිය ඉක්මනට මෙයාට වෙන මාස්ක් එකක් දානවා. ඔන්න ඊළඟට ජේක් කියනවා දිගටම මේ විදිහට ස්පයිඩිව තියන් ඉන්න බෑ කියලාත් ඒ නිසා එයා මිනිස් ඉන්න තැනකට යවමු කියලාත් කියනවා. ජේක් මේ තීරණය ගන්න පවුලේ කාගෙන්වත් අහන්නේ නැතිව. මේ නිසා ජේක්ගේ දුව කිරීට ජේක් එක මාරම තරහක් එන්නේ. කිරි කියනවා ස්පයිඩි මගේම සහෝදරෙක්. එයාව පන්නන්න එපා කියලා. නමුත් ජේක් කියනවා පවුලේ ප්‍රධානියා මං කියන දේ හැමෝම පිළිගන්න ඕන කියලා. මේ නිසා ස්පයිඩිට මාරම දුකක් එන්නේ. අන්තිමේදී ජේක් තීරණය කරනවා ස්පයිඩිව වෙලෙන්දුත් එක්ක ඈත ප්‍රදේශයකට යවන්න. ඔන්න ඊළඟට පවුලේ කට්ටිය ස්පයිඩිව අරගෙන යන ගමන් ඉන්නේ. මේ ගමන යන ගමන් ඉන්න අතරතුර මෙයාට හිතුවත් නැති කරදරයකට මුහුණ දෙන්න වෙනවා. එකපාරටම අමුතු ශබ්ද වගේක් ඇහෙනවා. මේත් එක්කම රණචූර කණ්ඩායමක් ඇවිත් ජේක්ලට පහර දෙන්න පටන් ගන්නවා. මේ තමයි මාන්කුවන්. නැත්තම් අලු මිනිස්සු කියලා දුන්නන්නේ මෙයාලා. අලු මිනිස්සු නාවි මිනිස්සුන්ට වඩා ගොඩක් දරුණුයි. කොහොම නමුත් ජේක්ලා මෙයාලත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මේලා නේටට ඊතලෙකුත් වැදෙනවා. මේත් එක්කම අලු මිනිස්සුන්ගේ නායිකාව වරම්සා නේට අතර සටනක් ඇති වෙනවා. මෙතනදී ලොකු සටනක් වෙනවා. ගොඩක් තුවාලුණු නේට ඇදගෙන වැටෙනවා. ස්පයිඩි කිරීසා ලොවෙක් පියාඹන සතෙකුගේ පිට නැගලා බේර ගන්නවා. නමුත් අලු මිනිස්සු ඒ සතාටත් තුවාල කරනවා. මේ සතා ලොවෙක් කිරි ස්පයිඩි තුන් දෙනාත් එක්කම බිමට කඩාගෙන වැටෙනවා. මේ අතරතුර ස්පයිඩිගේ මාස් එකේ ඔක්සිජන් ඉවර වෙනවා. එයාලා ඔක්සිජන් මාස් එකක් ගන්න නැවට යන්නේ නැතුව ස්පයිඩි දකින්න අලු මිනිස්සු නාය මිනිස්සු මරන විදිය. එකපාරටම අලු මිනිස්සු මෙයාලවත් දකින්න. මේ නිසා ලොවෙක් මේ කට්ටියත් අරගෙන මෙතනින් ඈතට දුවන්න පටන් ගන්නවා. මේ අතරතුර ජේක් අනික් කට්ටියට කතා කරත් ඒ කට්ටිය උත්තර දෙන්නේ නැහැ. ලොවෙක් එයාලා ළඟට එන අලු මිනිස්සුන්ට පාර දීදී ඉස්සරහටම යනවා. නමුත් මේ වුණට මාස් එකේ ඔක්සිජන් ඉවර වෙලා තියෙන්නේ. එයාට වැඩි වෙලාවක් නම් මෙහෙම ඉන්න වෙන්නේ නැහැ. මේ අතරතුර කුවාරිච්චාලේ කට්ටියත් එක්ක ඇවිත් ජේකෝ අල්ල ගන්නවා. කුවාරිච්ච අහනවා කෝවාගේ ළමයි කියලා. කුවාරිච්ච ළමයිවත් අල්ල ගන්න තමයි හදන්නේ. කොහොම නමුත් ස්පයිඩි දැන් හොඳටම අමාරුයි. එයා දැන් උස්ම ගන්න බැරුව මැරෙන්න තමයි යන්නේ. ස්පයිඩිට පැන්ඩෝරා වල වාතේ විෂයි. ඔක්සිජන් මාස් තියෙන්නේ නැහැ විතරයි. කිරීමේ වෙලාව අමුතු දෙයක් කරනවා. එයා ඊවා දේවතාවකින් ඉල්ලනවා ස්පයිඩිට මාස් වෙන්න නැතුව උස්ම ගන්න පුළුවන් වෙන්න කියලා. ඒත් එක්ක මේ ආශ්චර්යයක් කරනවා. මේක දැකලා හැමෝම වගේ පුදුම වෙනවා. මේත් එක්කම කැප්ටන් කුවාරික් මෙතනට එනවා. එයාලා පාර දෙන්න පටන් ගන්නවා. නමුත් කුවාරික් පුදුම වෙනවා එයාගේ පුතා මාස් වෙන්න නැතුව උස්ම ගන්නවා දැකලා. වරම් තුවක්කු දැකලා අහනවා මේවා වැඩ කරන්නේ කොහොමද කියලා. මේත් එක්කම කැප්ටන් කුවාරිත් අලු මිනිස්සුන්ට පාර දෙන්න පටන් ගන්නවා. නමුත් වරම් පරාද වෙන්නේ ලැස්ති නැහැ. එයා කුවාරිච්ච පාර දෙනවා. ඊට පස්සේ අහනවා කුවාරිච්ගෙන් මේවා වැඩ කරන්නේ කොහොමද කියලා. කුවාරිච්ච යාට වෙපන් එක පාවිච්චි කරන විදිය කියලා දෙනවා. මේ අතර නේට්ට පියාඹන මකරෙක්ගේ පිටේ නැගලා මිනිස්සු ඉන්න පැත්තට යන්න පටන් ගන්නවා.
අලු මිනිස්සු අනේ නාය මිනිස්සු ඔක්කොමලා වගේ යටත් කරගෙන ඉන්නේ. මේත් එක්කම කිරියාගේ කොණ්ඩෙන් පොළොවත් එක්ක සම්බන්ධ වෙලා විශේෂ ආකෝලෙන් අලු මිනිස්සුන්ට පහර දෙනවා. මේ නිසා මෙයාලට මෙතනින් පැන ගන්න පුළුවන් වෙනවා. මේක දැනගත්ත වරන් යාලව පන්නන්න පටන් ගන්නවා. මේ අතර නේට්ට සීයනවා. ජේක්ලා මේ වෙනකොට තැනක හැංගිලා ඉන්නේ. ස්පයිඩිට කොහරිත් කතා කරනවා. නමුත් එයා කතා කරන්න යන්නේ නැහැ. ඊළඟ දවස් උදේ නේට්ට ඇතුළු මිනිස් කණ්ඩායම ජේක්ලා හොයාගෙන එනවා. මේ නිසා ජේක්ට මාරම සතුටුයි. කොහරිත් ඇතුළු කට්ටිය පුදුම වෙලා ඉන්නේ ස්පයිඩිට ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුළුවන් නිසා. කිරිමේ යට ලැබිලා තියෙන හැකියාව නිසා පුදුම වෙලා ඉන්නේ. එයා අහනවා ජේක්ගෙන් සහ නේට්ටගෙන් මේ හැකියාව ලැබුණේ කොහොමද කියලා. ජේක් යාට කියනවා ඔයාට තාත්තෙක් නැහැ. මේ ස්ට්‍රික් ගහෙන් ලැබුණ ශක්තියෙන් තමයි ඔයා ඉපදුනේ කියලා. හැමෝම වගේ කියනවා ඔය වගේ බලයක් අටවල ඉසින් ලැබෙන්නේ නැහැ කියලා. මේ අතර තවත් මිනිස්සු කණ්ඩායමක් මුහුදින්න ජීවන දඩයන් කරන ගමන් ඉන්නේ. එයාලා හදන්නේ ජීවීන්ගේ ඇඟ ඇතුලේ තියෙන අමුද්‍රව්‍යයක් ගන්න. ජේක් යාගේ පවුල කට්ටියත් එක්ක ආයෙත් තුනහාරක ප්‍රදේශයට ඇවිත් ඉන්නේ. කොහොම නමුත් මෙයාලට දැනගන්න පුළුවන් වෙනවා අර මිනිස්සු සාගරයේ ජීවන දඩයන් කරනවා කියලා. රොනල් නේට්ටගේ වෙලා තියෙන තුවාල වලට බෙහෙත් කරනවා. රොනල් අහනවා කිරීට ලැබුණු බලය ගැන. මෙලයි ටොනහාරි හැමෝම වගේ එකතු කරලා කතාවක් කියනවා. මෙලයි ටොනහාරි සහ ලොයක් අතර මතභේදයක් ඇති වෙනවා. මේකට මල පැනපු ලොයෙක් එයාටම වෙඩි තියාගන්න හදනවා. කොහොම නමුත් කිරීට ලොයක්ව නවත්ත ගන්න පුළුවන් වෙනවා. කිරි කියනවා Tamanටම හරි කරගන්න එක නවත්තන්න කියලා. අපිට වෙන්නනවා ස්පයිඩියෝ. දැන් එයාට ඇවට මිනිස්සුන්ගේ හැම එකම වගේ තියෙනවා. පාට විතරයි වෙනස්. එයා සාගරේ ඉන්න ජීවිකයක සම්බන්ධ වෙලා මූදට කිමි දෙන්න යනවා. මේ අතරතුර කුවාරි නාවි මිනිස්සුන්ට හිරිහැර කරන ගමන් අහනවා කොහෙද ඉන්නේ ස්පයිඩි කියලා. මෙලයි කුවාරි තීරණය කරනවා අලු මිනිසුන්ව හම්බෙන්න යන්න. ඊළඟ සීන් එකෙන් පෙන්නනවා කුවාරිච්ච අලු මිනිස්සුන්ගේ ප්‍රදේශයට ගිහින් කියලා. මේ වෙලාවේ කුවාරිච්ච අලු මිනිස්සු වට කරනවා. කුවාරිච්ච යාට වෙපන් වගේ තෑගි කරනවා. වරම් මේ වෙලාවේ කතාවක් කියනවා. එයා කියනවා මීට අවුරුදු ගානකට කලින් ගින්නකින් අපේ මිනිස්සු මැරෙද්දී අපිට කිසිම උදව්වක් කරේ නැහැ කියලා. කොහොම නමුත් කුවාරිච් වරම් එක ඩීල් එකක් ගහනවා. කුවාරිච් කියනවා මම මිනිස්සුගේ හැම තාක්ෂණික ආයුධයක්ම සහ පියාඹන යානාපාව දෙන්නම් කියලා ජේක මරන්න මට උදව් කරන්න කියලා කියනවා. මේකට වරම් කැමති වෙනවා. වරම් නාවි මිනිසුන්ගෙන් කෙනෙක්ව අල්ලගෙන ගිහ කොණ්ඩේ සම්බන්ධ කරලා ජේක් ඉන්න තැන දැනගන්නවා. දැන් මේ කට්ටිය හදන්නේ ජේක් සහ මුළු පවුලම අතු කාලා දාන්න. ස්පයිඩි සහ කිරි කැලේ පොඩි චැට් එකක් දාගෙන ඉන්නකොට අලු මිනිස්සු එනවා එයාලව අල්ලගන්න. මේ වෙලාවේ කිරිට වෙන ගන්න පුළුවන් වෙනවා. නමුත් කුවාරිච් ස්පයිඩිව අල්ල ගන්නවා. කුවාරිච් ආනවා ජේක් ඉන්න කොහෙද කියලා ස්පයිඩි ඉන්න තැන කියන්න අදිමදි කරනවා. නමුත් කුවාරිච්ට කොහොම හරි පුළුවන් වෙනවා ජේක් ඉන්න තැන යකින් දැනගන්න. මෙයාලා ජේක් ඉන්න පැත්තට යන්න පටන් ගන්නවා. මෙයාලට දැන් කුවාරිච්ගේ හම්දවස අලු මිනිස්සුත් ඉන්නවා. මේ නිසා ජේක්ට ලේසි වෙන්නේ නම් නැහැ. එයාලා නාවි ජනතාව ඉන්න තැනට එනවා. කුවාරිච් මෙයාලකින් ජේක්ව ඉල්ලනවා. නැත්නම් හැමෝටම පසුතැවෙන්න වෙයි කියලා කියනවා. නමුත් ටොනහාරි මේකට කැමති වෙන්නේ නැහැ. මේ නිසා කුවාරිච් යාලා ගෙවල් විනාශ කරන්න පටන් ගන්නවා. මේ නිසා ජේක් මෙතනට ඇවිත් යටත් වෙනවා. එයාට කරන්න කිසිම දෙයක් නැහැ. ජේක් කුවාරිච්ගෙන් ඉල්ලනවා හිර කරගෙන ඉන්න නාවි ජනතාව නිදහස් කරන්න කියලා. නමුත් කුවාරිච් මේකට කැමති වෙන්නේ නැහැ. මේ නිසා ජේක් පාර දෙන්න කියලා එයාලගේ හමුදාවට අණ කරනවා. වෙන කරන්න දෙයක් නැති නිසා කුවාරිච් කියනවා එන නාවි හමුදාව නිදහස් කරන්න. හැබැයි ඔයා පිට එක්ක යන්න එන්න ඕන කියලා. කුවාරිච් ජේක්ලව මිනිස්සු ඉන්න ප්‍රදේශයට අරගෙන එනවා. කුවාරිච් එක්ක අලු මිනිස්සුත් එනවා. නමුත් මේකට කුවාරිච්ගේ ප්‍රධානියන් නම් කැමති වෙන්නේ නැහැ. කුවාරිච් කියනවා මෙයාලා අපේ සතුරු නෙවෙයි කියලා. මේ අතර තරහ වෙලා ගිහපු ලොයෙක් හම්බෙන්න දෙන්නෙක් යනවා. මේ වෙලාවේ මුහුදින්නේ ජීවීන් වගේ ලොක්ට පහර දෙන්න පටන් ගන්නවා. නමුත් මේ දෙන්නට පුළුවන් වෙන ලොයක බේර ගන්න. මේ අතර ඇවටාවන්ගේ හැකියාව ලැබුණ ස්පයිඩිව සයන්ටිස්ලා පරීක්ෂණ කරනවා. මෙයාලා දැනගන්න පුළුවන් වෙනවා ස්පයිඩිගේ සෛල මිනිසුන්ගේ වලට ගොඩක් වෙනස් කියලා. කොහොම නමුත් ස්පයිඩි බලන්න කුවාරිච් මෙතනට එනවා. කුවාරිච් මේ වෙලාවේ කියනවා මං වගේ තාත්තා කියලා. නමුත් ස්පයිඩි නම් කියන්නේ මගේ තාත්තා මෙල්ල ගොඩක් කල් කියලා. ස්පයිඩි කියනවා ඔයාගේ මතකයෙන් හදු කෙනෙක් විතරයි කියලා. මේ වෙලාවේ කුවාරිච්චට මාළයක් දෙනවා තෑග්ගක් විදියට. නමුත් කුවාරිච් හිතන්නව නැති උඩ ස්පයිඩියේ මාළි යූස් කරලා මෙතනින් පැන ගන්නවා. අපිට වෙන්නනවා නේට්‍රව්. එයා අලු මිනිස්සුන්ට පහර දීලා අලු මිනිහෙක් වගේ වෙස් වලාගෙන ජේක්ලා හිර කරගෙන ඉන්න නගරයට මකරේ පිට නැගලා එනවා. ස්පයිඩි මෙතනට මිනිස්සෙක් වගේ මාස්ක් එකක් දාගෙන එනවා. ඔන්න ඊළඟට නේට්‍රව් වරම් ඉන්න තැනට ඇවිත් එයාව බය කරලා ජේක් ඉන්න තැන අහගන්න හදද්දීම එකපාරටම කුවාරිච් මෙතනට එනවා. ඒ නිසා නේට්‍රව් එතනින් පැන ගන්නවා. මේත් එක්ක මෙයා මේ ප්‍රදේශයටම ගිනි තියනවා. මේත් එක්කම ජේගේ පරණ යාළුවෙක් ලොකු වාහනයක් අරගෙන ඇවිත් ජේක් හිර කරලා තියෙන ලොකු වීදුරු පෙට්ටිය කඩලා දානවා. අපිට මෙතනදී හොඳ යාළුවෙක්ගේ වටිනාකම පෙන්නලා තියෙනවා. මේත් එක්කම ජේක්ට සහ ස්පයිඩිට යානයකින් වෙඩි තියන පටන් ගන්නවා. නමුත් නේට්‍රා මෙතනට ඇවිත් යාළුවා බේර ගන්නවා. මේ නිසා මෙයාලට යහතින් මෙතනින් පැන ගන්න පුළුවන් වෙනවා. කොහොම නමුත් ජේක් දැන් ස්පයිඩි විශ්වාස කරන්නේ නැහැ. මොකද කලින් එයා කුවාරිච්ට මෙයාලා ඉන්න තැන කියපු නිසා. ඒ නිසා ජේක් එයාව මරන්න හදනවා. නමුත් ජේක්ට ස්පයිඩි එයාගේම පුතෙක් වගේ නිසා එයාව මරණ වැඩේ අත්හරිනවා. නේට්ටත් මෙතනට ඇවිත් යාළුවා බදා ගන්නවා. මේ අතර කුවාරිච් සහ වරම් එක තුලා ජේක්ව මරන්න ධර්ම සැලැස්මක් ගහන ගමන් ඉන්නේ. එයාලා තීරණය කරනවා නාවි මිනිස්සුන්ගේ ආත්මීයක විනාශ කරන්න. මෙයාලා හදන්නේ එයාලගේ සම්පූර්ණ ධෛර්යම නැතිම කරලා දාන්න. එයාලා දියත් කරන්න දෙන්නේ සාමාන්‍ය බයාරෙන් නම් නෙවෙයි. මෙයාලා හදන්නේ නාවි මිනිස්සුන්ව නැත්තරම නැති කරලා දාන්න. ජේක්ලත් මෙයාලට පරාද වෙන්න ලෑස්ති නැහැ. එයාත් ඉස්සරහට එන්න තියෙන යුද්ධෙට ලෑස්ති වෙනවා. ජේක් මේ යුද්ධේ දිනන්න ඕන නිසා හැම ඇවටා කෙනෙක්ම එකතු කරගන්නවා.
ජේක් ආයේ තුරුම්මත්තු විදිහට පෙනී ඉන්නවා. එයා හැමෝම දිරි ගන්නන සුපිරි කතාවක් කියනවා. එයා කියනවා අපිට නිදහසේ ජීවත් වෙන්න ඕන නම් මේක දිනන්නම ඕන කියලා. මේ අතර ජේක් ලගින පැත්තට කුවාරිත් හමුදාවත් එක්ක එනවා. අලු මිනිස්සු යාලගේ ආයුධත් අරගෙන නාවි මිනිස්සුන්ගේ ගෙවල් පැත්තට කඩාගෙන වදිනවා. මිනිස්සුත් යාලගේ ගුවන් යානා වලින් මේ පැත්තට එන්න පටන් ගන්නවා. නමුත් මුහුදේ ඉන්න විශාල සත්තු මිනිස්සුන්ගේ යානා විනාශ කරලා දානවා. කොහොම නමුත් කිරීට තේරෙන යුද්ධේ පරාද වෙනවා වගේ කියලා. කිරී මේ වෙලාවේ මුහුදේ ඉන්න දේවිතාවිට කතා කරන්න මුහුදට පනිනවා. එයා එයාගේ හැකියාවෙන් දේවිතාවිට කතා කරනවා. මේ වෙලාවේ එයාගේ උදව්වට ස්පයිඩිසයාගේ නංගිත් එනවා. එකපාරටම මෙතෙන්ට වෙඩිල්ලක් වදිනවා. මේ නිසා මේ වෙලාව ඈතට විහිනවා. මේ අතර රොනල්ටත් වෙඩි වදිනවා. මුහුදින ජීවින්දත් ගොඩක් හානි වෙනවා. ජේක්ටත් ආසිද්දි පාරක් වදිනවා. ඒ නිසා එයා බිමට කඩාගෙන වැටෙනවා. මේත් එක්කම රොනල්ටයාගේ බබා හම් වෙනවා. නමුත් අවාසනාවන්ත විදිහට රොනල් මැරෙනවා. මෙයාලට කුවාරිට පරාද වෙන්න සිද්ධ වෙනවා. කුවාරිත් නේට්ගේ දුවවත් අල්ල ගන්නවා. කොහොම නමුත් කුවාරිත් කියනවා ජේක්ට දැම්ම එළියට එන්න කියලා. කුවාරිගේ හමුදා මුහුදින ජීවන එක තැනකට කොටු කරනවා. මොකද එතකොට ඒ ජීවන ලේසියෙන් මල්ලා දාන්න පුළුවන්. මේත් එක්කම දේවතාවගේ ගහෙන් ලොකු එළියක් එනවා. ඒත් එක්ක මුහුදින් අමුතු සත්වයක් ඇවිත් මේ යානා සහ බෝට්ටු විනාශ කරගෙන යනවා. ආසින් මෙයාලගේ උදව්වට තවත් ජීවින් වගේක් එනවා. මේ අතර ජේක් සාලෝයෙක් නේට්‍රව බේරගන්න යනවා. එයාලගේ උදව්වට ස්පයිඩි සහ කිරිත් එනවා. මේලා ස්පයිඩි යනවා කුවාරිත් එක්ක ඩීල් එකක් ගන්න. කුවාරිත් කියන පුතේ එන්න කියලා. මේ නිසා ස්පයිඩි යනවා කුවාරිත් එක්ක. මේත් එක්කම ලොක් නේට්‍රික වටේ ඉන්න අලු මිනිස්සුන්ට එක දිගටම වෙඩි තියනවා. මේත් එක්කම වරම් නේට්‍රිය කොණ්ඩයට සම්බන්ධ කරගෙන නේට්‍රිය පාලනය කරන්න හදද්දිම කිරී මෙතනට ඇවිත් එයාගේ කොණ්ඩේ වරම්ට සම්බන්ධ කරනවා. මේ නිසා කිරීට පුළුවන් වෙනවා වරම් අඩබන කරන්න. මේ අතර කුවාරිත් ස්පයිඩිව අරගෙන මකරෙක්ගේ පිට එනකලා මෙතනින් ඈතට යනවා. මේක දැක්ක ජේක් එයා ෆලෝ කරන්න පටන් ගන්නවා. කොහොම නමුත් ජේක්ට පුළුවන් වෙනවා එයාව බිමට වට්ටන්න. මේත් එක්කම ස්පයිඩි දුන්නක් අරගෙන එයාගේම තාත්තා කුවාරිට විදිනවා. මේත් එක්කම කුවාරිත් සහ ජේක් අතර දරුණු සටනක් පටන් ගන්නවා. සටන මෙහෙම යද්දි ස්පයිඩිට පාරක් වැදලා බිමට වැටෙනවා. මේ නිසා කුවාරිත්‍යව අල්ලගන්න ඒ පැත්තට පනිනවා. මේක දැකපු ජේක් ඒ දෙන්නවම අල්ලගන්නවා. මේත් එක්කම නේට්‍රිය කට්ටියත් එක්ක මෙතනට එනවා. මේ නිසා කුවාරිට වෙන කරන්න දෙයක් නැති නිසා මෙතන බිමට පනිනවා. මේත් එක්කම කුවාරිටත් එයාගේ ජීවිතේ නැති වෙනවා. මූවි එක අවසානයේදී හැමෝම වගේ ආත්මඝාතයක එක්ක සම්බන්ධ වෙලා මැරුණු හැමෝම හම්බ වෙන්න යනවා. මේත් එක්කම එවට ෆයර් ඇන්ඩ් ඇෂ් මූවි එකත් ඉවර වෙනවා. එහෙනම් මේ වගේ සුපිරිම මූවි එකකින් ආයෙත් ඉක්මනට හම්බ වෙමු.